දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙනකොට බුදුරජාණන් වහන්සේ කාලේ මෙච්චර තාක්ෂණී නැහැ, මෙච්චර උපකරණ නැහැ. ගෙන්ගෙට මිනිස්සු ගොවිතැනින් යැපෙන, වෙළඳාමෙන් යැපෙන දැහැමි ආර්ථිකයත් එක්ක රහතන් වහන්සේලා ගෙන්ගෙට පිඩුසිඟා වැඩලා ලැබෙන ආහාරකින් යැපෙන යුගයක් නේ තිබ්බේ. දැන් ඒක සම්පූර්ණ වෙනස් නේ. ඒතර කොච්චර වෙනස් වුණාද අවුරුදු 2600ට? ඔයාලා දන්නවද? දැන් අපිට හිතන්නවත් බෑනේ බුද්ධ කාලේ වගේ කාලයක් එයි කියලා. ඒ වුණාට එනවා. ඒ වුණාට එනවා. ඒ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලේ. අර විදිහටම එනවනේ. ඒතුළු මෙච්චර දියුණු වෙන තාක්ෂණික ලෝකේ නැත්තටම නැතිවෙලත් යනවා. මේ අහසින් යන යාන, මේ කරන්ට් එක, මේ ඉන්ටර්නෙට් එක, ඔයාලට මහා බ්‍රහ්මයා දුන්න ෆෝන් එක, යොක්කොම නැති වෙලා යනවා. වෙනේවට නම් සාදුකාර දෙනවා. ඒකට කවුරුවත් සාදුකාර දුන්නේ නැහැ. ෆෝන් එක නැති වෙනවා කියනකොට. මේ ඔක්කොම නැති වෙලා බිඳුවටම වැටෙනවා. ආය උදැල්ලේ කැත්ත වැඩට වැටෙනවා. මේ ලෝකේ පරිවර්තනය වෙනවා. එක්කෝ ඒක මහා භූමිකම්පාවක්, එක්කෝ මහා සුළඟක්, එක්කෝ විශාල ජල ගැල්මක්, එක්කෝ විශාල යුද්ධයකින් සමූල ඝාතනයක් කින් තමයි අර එතික් ආපු ලෝකෙම නැසනවා. ඒක වෙන්නේ ලෝකේ යම් අවුරුදු ක්‍රමයකින් වෙනවා.